ගාවින් ගියාට ඒ ෆීලිං එක ගන්න බෑ. Hi guys, අයිබෝන් කියලා පිළිගන්න ඕන තවත් අලුත් vlog video එකකට. Guys, අද මම යනවා නුවරඑළිය. ඉතින් ඒත් එක්කම මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා guys නුවරඑළිය කියලා පොඩි ආතල්ලයක් දාන්න. දන්නවනේ ග්‍රෙගරි පාක් එක පැත්තේ කියලා ජෙට් ස්කී එකක් එහෙම පදින්න හිතාගෙන ඉන්නවා. එහෙනම් guys, අපි බලමු අද මොකද වෙන්නේ කියලා. දිගටම එකතු වෙලා ඉන්න වීඩියෝත් එක්ක අපි බලමු අද මොකද වෙන්නේ කියලා. හරි ගයිස් අපි නුවරඑළියට යන ගමන් තමයි ඉන්නේ. වගේ මතක් කරන්න ඕනද මම යන්නේ බර්ත්ඩේ බෝයි කෙනෙක් එක්ක මේ මාත් එක්ක යන ඩයල් එක කවිඳු නෙට්සිලගේ අද බර්ත්ඩේ එක. ඉතින් අපි හිතන් ඉන්නවා බර්ත්ඩේ එක දවසේ නුවරඑළියට ගිහිල්ලා හොඳ ආතල්ලයක් දාන්න. ඉතින් අපි දැන් යන ගමන් තමයි ඉන්නේ. අපි නුවරඑළියට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. හරියටම කිව්වොත් මේ අවස්ථාවේ නම් නුවරඑළිය ටවුන් එකට පොඩ්ඩක් වහිනවා. ගයිස් අපේ බස් එකේ ඩ්‍රයිවර් අංකල් අපිව බැස්සුවේ එක්සිට් එක ගාවින්. දැන් අපි එන්ට්‍රි එක හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. කොල්ලාගේ දැන් 27 වෙනි උපන්දිනේ ලැබුවා. හැමෝම හැපි බර්ත්ඩේ කියලා එහෙම දාන්න. ගයිස් අපි ආවා. මොන තියෙන ටිකස් එක. මෙතන නේ උඹලා පොඩි කාලේ ඇවිල්ලා පෙරළුනේ අර 6 වසරේදී අපේ සෙට් එක ඇවිල්ලා මෙතන පෙරළුණා මට මතකයි. ඉතින් මට හොඳට මතකයි මේ ප්ලේස් එක. මේ 6 වසරේ නුවරඑළිය ට්‍රිප් එකක් කරලා මෙන්න මෙතන බඩ ගියා මතකයි මට හොඳට. දාන්න ඩයිව් එකක් දාන්න. Nice ne gollo. Well fielded. Third man in the deep. Kavindhu Netsila cover. Howda aada biwa wada ganna kiwwe. බලමු guys කවිඳු නෙට්සිලගේ 17 වෙනි බර්ත්ඩේ එකටවත් එයාට මේ කෙල්ල සෙට් කරගන්න පුළුවන් වේද කියලා. මට නම් ඉතින් ඕනේ නැහැ මං වැඩි කෙල්ලොන්ට කැමති නැහැ. අවුරුද්දක් හිටියොත් 18න් බෑනේ මං 18න් බඳින්න නම් 17න් කෙල්ල සෙට් කරගන්නවා. ඔයා නම් පැනලා යනවානේ. කොල්ල ෆොටෝ ගන්න. කීකාරි ෆොටෝ එක ඉන්න දවසම hal කරන්න වෙනවා කියමු. ගයිස් ඔයාලට කියන්න මේ කොළපාට ගස් ටික අස්සට ආවම දැනෙන්නේ ඒක නිකන් වෙනම ෆීලින් එකක්. ඒ කියන්නේ අර හග්ගල කිව්වම ලස්සන මල් පාට මල් තියෙන ඒරියා එකක් තියෙනවා වෙනම. ඒ ඒරියා එකෙන් මේ ලොකු ගස් තියෙන ඒ කියන්නේ කොළපාට විතරක් තියෙන ඒරියා එකට ආවම දැනෙන්නේ වෙනම ෆීලින් එක. අර පාට මල් ගාවින් ගියාට ඒ ෆීලින් එක ගන්න බෑ. කොළපාට ගස් කියන්නේ වෙනම ලෝකයක් වගේ. ෆොටෝ ගන්න ලස්සන ලොකේෂන් එක.
මේ මෙතෙන්ට එන්න පුළුවන්ද දන්නෙත් නෑ. අපි මේ මෙහෙන් ආවේ. රෝඩ් මැප් එකක්වත් නෑ. අපි ඔහෙන් මෙහෙන් ආවා. කොහොම හරි මෙතන ලස්සනයි. හරි ගයිස්, ඔන්න අපි හක්ගල පාර්ක් එක පුරාවටම ඇවිද්දා. يعني ඇත්තටම අපි හිතුවට වැඩිය ගමන සාර්ථක. අපි හිතුවට වැඩිය මේ තව එක ෆේස් එක. අපි වීඩියෝ කරන්නේ 10%යි 90%ක්ම ඉතුරු ටෙස්ට් එක. අපි බලමු පුළුවන් වුණොත් ග්‍රෙගරි පාර්ක් එකට යමු. එහෙම නැතුනොත් කෙලින්ම ගෙදර. හරි ගයිස්, අපි මේ බස් එකක් යනකම් ඉන්නේ. අපි දැන් යන්නේ ග්‍රෙගරි පාර්ක් එකට. ගයිස්, අපි ආව ග්‍රෙගරි පාර්ක් එකට. අම්බේ මීදුම ග්‍රෙගරි වැවල් මීදුමෙන් වැහිලා තියෙනවා. අපි try එකක් දෙමු guys අර වගේ boat එකක් යන්න. කොහෙද අපේ උන්ට එන්නේ කොහම ආවේ නැහැනේ බලපන් උඹලා සුපිරි ආතල්ලක් දාන්න. ආන් අර ජෙට් ස්කී පදිනවා. ඔයාලට පේනවද ජෙට් ස්කී එක යනවා? පේන්නේ නැතුව ඇති. අර බ්‍රුම් බ්‍රුම් ගාලා යන එක යනවා. ඒක යන්න බලමු අපි try එකක් දෙමු. අයිස් මේක නම් සුපිරියක් ඔයාලා බලන්න අර මීදුමෙන් වැහෙන හැටි. ඒක මාරමයි. මාරම දෙයක් නැහැ. ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. යාළුවෝ සෙට් ඇසෙට් වනේ යාළුවත් එක්ක අපි බෝට් රයිඩ් එකක් යන්නේ. සීතලයි නේ. ගයිස්, අපි බෝට්ටුත් පැද්දා. හරිද? අපි ඔක්කොම කරා නුවරඑළිය ඇවිල්ලා. කියන්න තියෙන්නේ මයිම, දෙවඟ, සංගල්න, චමල්ක, ඊවන් මතක් වෙන්නේ නැහැ. සහස් කවුද? ඊපන් කිරුන්, පන්සිලු ඔක්කොම කියන්න තියෙන්නේ. ගයිස් එන්න තිබ්බාද කියලා තමයි. කොහොම හරි. එහෙනම් ගයිස් අපි ගිහිල්ලා එන්න. නෙත්සිලා හැපි බර්ත්ඩේ. thank you. හොඳ ආතල්ලක් දැම්මා අද නම් නුවරඑළිය ඇවිල්ලා. එහෙනම් දැන් යන්න වෙලාව තමයි. අද රැට පාටියක් දෙනවලු මෙයාමට. එහෙනම් ගයිස් අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. අපි සමු ගන්නවා ග්‍රෙගරි පාර්ක් එකේ ඉඳන්. goodbye guys.